ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අද අපි මේ විදිහකින් කතා කරමු. ඔයාලා ලංකාවේ මොන ප්‍රදේශයක හිටියත් ඉතාමත් ලේසියෙන්ම ඔයාගේ වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගවර්න්මන්ට් එකෙන් කලින් දීලා තිබ්බ වෙබ්සයිට් එක දැන් වැඩ කරන්නේ නැහැ කියලා යාළුවා නෝටිස් එකක් දාලා තියෙනවා. ඉතින් ඒ වෙනුවට යාළුවා කියලා තියෙන්නේ ඔයාගේ ළඟම තියෙන, ඒ කියන්නේ ඔයාගේ ප්‍රදේශයේ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාගේ වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගන්න කියලා. ඉතින් ගවර්න්මන්ට් එකෙන් මේ සඳහාත් අපිට විසඳුමක් දීලා තියෙනවා. ගවර්න්මන්ට් එකෙන් අලුතෙන් වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් අපිට ඒකට ගිහිල්ලා පුළුවන් අපේ වාහන ආදායම් බලපත්‍රය රිනියු කරගන්න. ඉතින් ඔයාලට මේ තිරේ දිස්සන ලින්ක් එකට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ විදිහට ඔයාගේ වාහන ආදායම් බලපත්‍රයත් රිනියු කරගන්න. ඉතින් මම මෙතනදී මේ වීඩියෝ එක තවත් දික් කරන්නේ නැතුව මම මේකේදී ස්ටෙප් බයි ස්ටෙප් ඉක්මනින්ම පියවරන් ටික කියාගෙන යන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ වාහන ආදායම් බලපත්‍රය ඉක්මනින්ම රිනියු කරගන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් හෝ ඔයා බ්‍රවුසර් එක ඕපන් කරගෙන ඒ ලින්ක් එක ටයිප් කරලා හෝ මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් එතනදී ෆස්ට් renew license කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ vehicle information ටික මෙතන ටයිප් කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයාගේ vehicle registration number එක ටයිප් කරන්න. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම CPR 6770 කියලා තිබ්බොත් එහෙම CPR කෙටිලා 6770 කියලා ටයිප් කරන්න. ඊට පස්සේ chassis number එක ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාගේ chassis number එකේ අන්තිම අකුරු 6 මෙතන ටයිප් කරගන්න. ඉතින් මේ details ටික ඇඩ් කරලා ඉවරලා okay බටන් එකට ක්ලික් කරන්න. ඉතින් මෙතනදී vehicle and ownership details ටික පෙන්නයි. වාහනේ කාටද රෙජිස්ටර් වෙලා තියෙන්නේ? එතකොට වාහනේ රෙජිස්ටර් වෙලා තියෙන address එක මොන province එකේද රෙජිස්ටර් වෙලා තියෙන්නේ? එතකොට දැනට තියෙන license එක expire වෙලාද? කවද්ද expire වෙලා තියෙන්නේ? එතකොට insurance certificate එක දැනට තියෙන එක validද? එතකොට දැනට තියෙන දුම් වාර්තාව validද? අන්නේ කියන දේවල් මෙතන වාට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඊට යටින් තියෙනවා new revenue license details ටික. ඉතින් ඒක අද ඉඳන් කවදා වෙනකන් වැලිඩ් වෙනවද කියන දේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඩීටේල්ස් ටික හරියට කන්ෆර්ම් කරගත්තට පස්සේ කන්ෆර්ම් උඩ ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ contact information ටික ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් මම මෙතනින් ඔයාලට ඇඩ් කරන්න ඕන ඩීටේල්ස් ටික කියාගෙන යන්න. ඔයාගේ phone number එක ඇඩ් කරන්න. ඉතින් delivery information වල registered post කියන එක select කරන්න. එතකොට ඔයාගේ delivery fee එක වෙනම පෙන්නනවා. ඊට පස්සේ payment details වල automatic කොච්චර payment එකක් ඔයා කරන්න ඕනද කියන දේ ඔයාලට මෙතන පෙන්නයි. ඊට පස්සේ payment method එක select කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී LGPS එක select කරගන්න. ඊට පස්සේ continue and pay උඩ click කරන්න. ඉතින් මෙතනදී terms and conditions වලට ඔයාලට accept එක ටික් කරන්න වෙනවා. ඊට පස්සේ ඔයා මොන වගේ card එකකින්ද payment එක කරන්න කියන දේ select කරන්න ඕන. ඉතින් මෙතනදී ඔයාගේ ගාව තියෙන card type එක select කරන්න. ඉතින් මම මෙතන visa කියන එක select කරනවා. ඊට පස්සේ process උඩ click කරන්න. ඉතින් මෙතන ඔයාලට description එක පෙන්නයි amount එක කොච්චරක් තියනවද? එතකොට කොච්චර fee එකක් කැපෙනවද කියන දේ පෙන්නයි. ඒ ටික confirm කරගෙන pay now උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට window එකක් එයි වගේ card details ටික add කරන්න. ඉතින් මෙතන වගේ නම, card number එක, expire date එක සහ CVC code එක add කරලා submit උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලා two step verification add කරගෙන ඉන්නවනම් ඔයාලට code එකක් එයි. ඒ code එක type කරලා submit උඩ click කරන්න. ඉතින් ඔයාගේ payment එක හරි විදිහට වුණා නම් මෙන්න මේ විදිහට window එකක් එයි. ඉතින් මෙතනදී print temporary license කියන බටන් එක උඩ click කරන්න. එතකොට ඔයාගේ අලුත් වුණ වාහන ආදායම් බලපත්‍රය ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට email එකක් විදිහට මේ වගේ අලුත් වුණ ආදායම් බලපත්‍රයේ copy එකක් එනවා. ඉතින් මේ copy එක දවස් 60ක් valid වෙනවා. ඉතින් ERL website එකට ගිහිල්ලා ඔයාගේ account එකට log වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ආදායම් බලපත්‍රයේ status එක. ඒ කියන්නේ ඒක දැනට print කරලාද එවලද තියෙන කියන දේත් බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගන්න. ඉතින් මේ සම්බන්ධව ඔයාගේ අත්දැකීමත් පල්ලෙහෙන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ඒ අත්දැකීම අපි හැමෝටම ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා තවමත් මාව subscribe කරලා නැත්නම් පල්ලෙහාට තියෙන රතු පාට බටන් එක touch කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification enable කරගන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.